Hi guys, ඉතින් welcome කියලා පිළිගන්නවා සිරුනික්ස් ගේම YouTube channel එකෙන් ගේන පළවෙනි වීඩියෝ එකට. අපි මේකේ වීඩියෝ එකේ කරන්නේ සිරුනික්ස් ගේ account එක review එකක් අද මේ වීඩියෝ එකෙන් බලන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳට like කරන්න, comment කරන්න. එහෙනම් ගොල්ලෝ යන් review එකට. You're never gonna make it, you're not good enough. There's a million other people with the same stuff. You really think you're different, man, you must be kidding. Think you're gonna hit it, but you just don't get it. හරි ඔන්න ඉතින් guys අපි ආවද review එකට. අපි එහෙනම් ඉතින් මුලින්ම සිරුනික්ස් ගේ profile එක පැත්තට ගිහිල්ලා පටන් ගමු. ඔන්න ඔහමයි profile එක තියෙන සිරුනික්ස් ගේ. මේකේ තියෙනවා සුපිරි බඩු කැලි ටිකක්. අපි බලමු මේ පැත්තේ තියෙනවා squad mode එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ ටිකේ බලන්නේ ටි බලලා වැඩක් නැහැ. ඊට පස්සේ අපි හොන ස්කෝප් එකේ යම් දවස් 11ක් සීගී තියාගෙන ඉඳලා තියෙනවා සිරොනික්ස්. ඊට පස්සේ මේ තියෙනවා විශ් ලිස්ට් එකේ තියෙනවා සුපිරි බඩු කැලි ටිකක්. ඊට පස්සේ අපි ආපහු යන් වොලට් එක පැත්තට. වොලට් එකට ගියාම තියෙනවා මේකේ බන්ඩල් තියෙනවා. ආයි දන්නවනේ සුපිරි බන්ඩල් එකක් තියෙන්නේ. ස්කෝපියන් මුළු ඉවෙන්ට් එකම කවර් කරපු සුපිරි සුල්තාන් account එකක් තමයි මේක. ඉතින් දන්නවනේ අය මොනවද නැත්තේ මේකේ තියෙනවා සුපිරි බඩු කැලි ටිකක් තියෙනවා. ඉතින් මේකේ කොණ්ඩ පැත්තට ගියාම අපේ සිරෝන් අයියා තූල් අයියාගේ කොණ්ඩේ තියෙනවා. ඊට පස්සේ තව මූණු වගේක් තියෙනවා. මම ඔය නම් දන්නේ නැහැ. ඊට පස්සේ normal ජෝකර් මූණු වගේ ඒවා ටිකක් තියෙනවා. ක්ලවුන් බන්ඩල් නෙමෙයි ජෝකර් මූණු වගේ ඒවා තියෙන්නේ. ඊට පස්සේ හෙරෝ ගිය සිටියක් තියෙනවා. ඊට පස්සේ අලබෝලේ කිට් එක තියෙනවා. නරූටෝ තියෙනවා. තව තියෙනවා පරණ බූයා පාස් කිට් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ෂර්ට් වල නම් වැඩිපුර තව ෂර්ට් වල බලන්න දෙයක් නැහැ. අපි කලිසම් පැත්තට ගියාම කලිසමුත් තියෙනවා බර ගානක්. කලිසම් තියෙන්නේ ඔය ටික තමයි. මම ටක් ගාලා පෙන්නගෙන යනවා. මම ඔය නම් දන්නේ නැහැ. ඉතින් ටක් ගාලා පෙන්නගෙන යනවා බලන්න guys ඔය ටික කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා මේ අර සිරොන් අයියේ කොණ්ඩේ තියෙන ෆුල් බන්ඩල් එකම තියෙනවා. හොඳම සපත්තු පැත්තට ගියාම ඩීමන් ස්ලේයර් එකේ සෙරප්පු දෙක තියෙනවා. ඊට පස්සේ සුදු පාට සපත්තු දෙකම තියෙනවා. ඊට පස්සේ සපත්තු හැම තියෙනවා. තව තියෙනවා ස්ලිපර්ස් දෙකක් තියෙනවා. ඒ වගේ සපත්තු ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි යන් ඉමෝට් පැත්තට. ඊට පස්සේ ස්කෝපියන් ස්ක්වොඩ් ඉමෝට් එක තියෙනවා. ඊට පස්සේ බූයා පාස් ඉමෝට් තියෙනවා. ස්කෝපියන් එකේ තව ඉමෝට් ගොඩක් තියෙනවා. ස්ක්වොඩ් ඉමෝට් දෙකයි. වින්ටර්ලෑන්ඩ් ඉමෝට් තියෙනවා. උඩ පයින් ඒවා තියෙනවා. කැරගෙන ඒවා තියෙනවා. බඩ ගන්න ඒවා තියෙනවා. සේරම තියෙනවා guys. ඉතින් ආයි දන්නවනේ සුපිරි account එකක් තමයි ඉතින් මේකත්. ඊට පස්සේ ඉතින් තව මොනවද ඕනේ? තව තියෙනවා දඟලන ඒවා තියෙනවා. ඊට පස්සේ ඉතින් ලොබි ඇනිමේෂන් පැත්තට ගියාම ස්කෝපියන් එකේ ලොබි ඇනිමේෂන් එක තියෙනවා. ඊට පස්සේ අර මොකද්ද මේ වලාකුලක් උඩින් එන්නේ. අන්න ඒක තියෙනවා. ওই දෙක තමයි තියෙන්නේ. වලාකුලක් උඩින් එක. ඊට පස්සේ ලුක් චේන්ජර් එකේ තියෙනවා. ඒ ලුක් චේන්ජර් එක නම් මාර ගතියක් අර උඩ ගිහිල්ලා මේ ඇඳුම් මාරු කරන ටික පට්ට ගතිය guys. guys account එක බලනවන් කමෙන්ට් එකක් දාගෙන යන්න, like කරන්න, subscribe කරන්න, යාළුවන්ට වෙන share පාරකුත් දාගෙන යන්න එහෙනම්. එහෙනම් අපි යන් ඉතින් collection පැත්තට ගියාම ඔය ටික තියෙනවා. ආයි තව වෝකුම් එකක් තියෙනවා. ලී කොටේ වෙන වෝකුම් එක තියෙනවා. collection පැත්තේ සුපිරි බෑග් එකක් තියෙනවා. තව quality බෑග් ටිකක් තියෙනවා. බලාගෙන යන්න guys ටක් ගාලා වීඩියෝ එක දික් කරනවා නැත්තම්. ඊට පස්සේ loot box පැත්තට ගියාම තියෙනවා හෝල්මාක් වගේ loot box එකක් තියෙනවා. ඊට පස්සේ තව normal loot box වගේක් තියෙනවා. ඊට පස්සේ parachute පැත්තට ගියාම normal parachute වගේක් තියෙනවා. ඊට පස්සේ skydive දෙයක් තියෙනවා. මෙන්න මේක නම් මාර ගති රයාම skydive එකක් මං හිතන විදිහට. ඊට පස්සේ තියෙනවා වලාකුලක් පඩෑරෑර යනවා වගේ නිකන් සීන් එකක් තියෙන්නේ. ඒක නම් කැතයි. ඒකත් අවුලක් නැහැ. ඕකට ඉඳගෙන යන්න තියෙන්නේ උඩ. ඊට පස්සේ කාර් පැත්තට ගියාම කාර් නම් තියෙනවා සුපිරි රෙයා කාර් ස්කින් ටිකක් තියෙනවා. ජීප් තියෙනවා, ලැම්බෝගිනි තියෙනවා, ටිපර් ලෝරි බස් ඒරම තියෙනවා. ඊට පස්සේ ඇවටා පැත්තට ගියාම තියෙනවා හොඳ ඇවටා දෙක තුනකුයි. ඊට පස්සේ normal ඇවටා ගන්න. අය guys ඉතින් බැනර් පැත්තට ගියාම තියෙනවා සුපිරි බැනර් වගේක් තියෙනවා. කොල්ඩි බැනර් ටිකක් තියෙන්නේ. හෙරොයික් බැනර් වගේකුත් තියෙනවා. ඩීමන් ස්ලේයර් බැනර් තියෙනවා.
පොල්ඩි බැනර් වගේ තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි අර බැටල් කාඩ් එක විතර හිම බැටල් කාඩ් එකක් තියෙනවා. අදස් පැත්තට ගියාම මැජික් කියුබ් එකක් තියෙනවා. යුනිවර්සල් යෝ මැක්ස් ටෝකන් තියෙනවා. ඊපස්සේ තියෙනවා හෙරොයික් අර කෑලි මොනවද ඒවා තියෙනවා. ඔන්නම ටිකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි යන් ගන් කලෙක්ෂන් පැත්තට යුව ගන් ටික බලමු. යුව ගන් තුනක් තියෙනවා. M1014 එක ලෙවල් 3, MP5 එක ලෙවල් 2, MP40 ලෙවල් 4. ඔහොම තමයි යුව ගන් ටික නම් තියෙන්නේ. ඊට පස්සේ අපි යන් ඔක්කොම ගන් ටික බලන්න. ඔන්න ඔක්කොම ගන් තියෙන්නේ. ෆිස්ට් ස්කින් තියෙනවා. ඊට පස්සේ මිටියක් වගේ එකක් තියෙනවා. අයියෝ මේ ඉන්විටේෂන් දාන ගන්න තියෙන පුදුම රික් දාන ඉවරයක් නෑ. හරි කමන්නේ ගයිස් එකට නේ අපි වීඩියෝ එක දිගටම කරගෙන යමු. ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ගන්න එකෙන් මම ස්කින් ටික වෙන්නම් යන්නම්. සොම්බි ස්කින් එක තියෙනවා. සුපිරියට වදිනවා. ඊට පස්සේ මම ටට්ටක් ගාලා වෙන්නම් යන්න. XM8 එක තියෙනවා. N94 ප්ලාස්මා AUG G36 M14 SVD woodpecker AC80 වින්චෙස්ටර් එකට ස්කින් එකක් ආවේ නෑ. හැබැයි අර අපිට කිල් දෙම්මම හම් වෙනවනේ ස්කින් එක. අන්න ඒක තියෙනවා. ඊට පස්සේ ඉතින් කෝඩ් එකට තියෙනවා. ඊට පස්සේ සබ්මැෂින් ගන් පැත්තට ගියාම ටට්ටක් ගාලා වෙන්න වෙනවා. වීඩියෝ එක දික් වෙන ඉඳ ගයිස්. ඔහොම තියෙනවා. ඉතින් ස්කින් ටික මට කියා ගන්න බෑ. ඊට පස්සේ ෂොට් ගන් පැත්තේ තියෙනවා සුපර් ස්කින් එක. චාර්ජ් බූස්ටර් එකට තියෙනවා අර ගන්න එක අතේ තියාගන්න පුළුවන් ස්කින් එකක්. ඊට පස්සේ AWM පැත්තට AWM වල තියෙනවා සුපර් ස්කින් එක. ඊට පස්සේ අපි පිස්තල් පැත්තට යමු. පිස්තල් පැත්තට ගියාම USP ස්කින් එක නෑ. ඩෙසර්ට් එකට තියෙනවා. G18 එකට තියෙනවා අර මොකද ඩබල් පිස්තෝල් දෙකටම තියෙනවා. මිනි UC ට තියෙනවා බූයා බන්ඩල් එකේ එක. ඊට පස්සේ අපි කැති මන්න පොරව පෑන් අමන් දින පැත්තටම ඒකේ තියෙන සුපිරි ස්කින් එකක්. ඊට පස්සේ බැටන් පොල් වලට තියෙනවා ගින්දර යන සුපිරි එකක්. ඊට පස්සේ කටාන එක තියෙනවා. ඊට පස්සේ මිටිය තියෙනවා අපේ සුපිරි මිටියක් ඕක. අය දන්නවනේ ෆිස්ට් ස්කින් තියෙනවා. ඊට පස්සේ ඉතින් ග්‍රෙනේඩ් පැත්තටම සුපිරි ග්‍රෙනේඩ් ටිකකුත් තියෙනවා. එහෙනම් මම ආසම එක තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ වෝල් පැත්තටම මේකේ තියෙනවා සුපිරි පරණ වෝල් එකක් තියෙනවා. බලන්න මොකක්ද කියලා වෝල් එක. මෙන්න මේක තමයි පරණ වෝල් එක. කොහමද ඒක? ඒක මාර ගතියක් ස්ටෑන්ඩඩ් අල්ට්‍රා වගේ දාලා ගහද්දි සුපිරි ගතියට පේනවා ඒ වෝල් ස්කින් එක. ඊට පස්සේ ඉතින් මුවා එකක් දාගෙන ඉන්නවා. ඊට පස්සේ ග්‍රෙනේඩ් ගන්න එකට තියෙන ස්කින් එකක්. අනිත් ටික නෑ. ඊට පස්සේ ඉතින් අපි ආයි යන් බැච් පැත්තට යමු. බැච් පැත්තට ගියාම බැච් ගහලා තියෙනවා 7820ක්. 8000ක් ගහලා ඉමෝට් එක ගන්න පුළුවන්. තව 180යි ඕනේ. ඊට පස්සේ ප්‍රයිම් පැත්තට ගියාම 26000 ගාණක් ඩයමන්ඩ් টপ කරලා තියෙනවා. තව 3000 ගාණක් යෝනේ ප්‍රයිම් ලෙවල් 5ට යන්න. යාළුවේ ප්‍රයිම් ලෙවල් 5ට ගියා කියන්නේ ඉතින් ප්‍රෝ කෙනෙක් තමයි. හරි ඉතින් මේ account එක මගේ එක්සෙලින් group එකේ විකුණන්න දාලා තියෙන්නේ guys දැනටමත්. මේක රුපියල් 7000ක් වෙනවා. අඩු කරගන්න පුළුවන් ටිකක් කතා කරලා. එහෙනම් guys ඉතින් මේ වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න, යාළුවටත් පේන්න share කරන්න. එහෙනම් ඉතින් මේ පළවෙනි වීඩියෝ එකනේ. එහෙනම් මේක ඉතින් මෙතනින් ඉවර කරනවා. දිග වැඩි වෙන හින්දා. එහෙනම් guys ඉතින් අපි ටටා බයි.